යාළුවනේ අපි බලමු මේ අලුත් රිවීල් එක ගැන පොඩි විස්තරයක් කියන්න. ඔයගොල්ලන්ට මේකේ තියෙන පොඩි ගැටලු පිළිබඳවයි අලුත් එකේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න තමයි පොඩි අදහසක් තියෙන්නේ මේක. ඉස්සෙල්ලා බලමු වාහනේ කන්ඩිෂන් එක නම් හොඳයි. සාමාන්‍ය රනින් එහෙම හොඳයි. එන්ජින් එකම පිකප් එක තියෙන හොඳට. වාහනේ කිසිම මේකක් නැහැ. අලුතෙන් ගන්න කෙනෙකුට රෙකමන්ඩ් කරන්න පුළුවන් බජාජ් එක. අනිත් ඒවා වගේ ස්පෙයා පාර්ට්ස් ගැටලු සර්විස් ඒවා මුකුත් නැහැ. ගොඩක් හොඳට තියෙන වාහනේ ඇතුලේ ඉඩ කඩ එහෙම ගොඩක් ඩෑෂ්බෝඩ් එකේ වෙනස් වෙලා තියෙනවා. ගොඩක් ඇඩ්වාන්ස් ඩෑෂ්බෝඩ් එකක් තියෙන්නේ. මගේ නම් තියෙන්නේ මේ කලින් ඇනලොග් මීටර් තියෙන එක. අලුත් එකේ ඩිජිටල් එක එන්නේ. ඩෑෂ්බෝඩ් එක පොඩ්ඩක් වෙනස්. මේක ඉන්ඩිකේට් කරනවා ඔයිල් බ්‍රේක් ඔයිල් මැදිවා ඔක්කොම සේරම ඉන්ඩිකේට් කරනවා මේකේ. උඩ හුඩ් එක නම් කලින් එකට ආපු එකමයි තියෙන්නේ. ඒවා වාහනේ ඉතින් කිසිම ගැටලුවක් නැහැ. මම ඔයාලට එකින් එක පැහැදිලි කරන්නම් මේකේ තියෙන ඒවා සම්බන්ධයෙන්. මුලින්ම යතුරු තියෙන අනිත් පැත්තට ඇවිල්ලා තියෙන්නේ. ඒක කලින් තිබ්බේ මේ පැත්තේ වම් පැත්තේ තිබ්බේ. එතන ප්ලග් එක සොකට් එකේ විදිහමයි. කැබින් එකකටයි ලොක් එක ඇවිල්ලා තියෙන්නේ. මේ පාර ගිය පාර දෙකම වහන්න පුළුවන් වුණානේ. මේ පාර එකක් තියෙනවා නිකන් ඔය යන ගමන් දාන් යන ෆෝන් එක වගේ තියන් යන්න පුළුවන්. එතන පෙට්‍රල් පෙන්වන්නේ කටුවක. මේ සාමාන්‍යයෙන් පළවෙනි කොමත් එක කට්ට කිලෝමීටර් 50ක් වගේ යන්න පුළුවන් එක කට් එකකින්. ඊට පස්සේ මෙතන තියෙනවා ස්පෙයා වීල් එක ජැක් එක තියෙනවා. MRF ටයර් ඇවිල්ලා තියෙන්නේ. කිලෝමීටර් 40000ක් වගේ දුවන්න පුළුවන් එක සයිඩ් බැටරිය තියෙන්නේ. MRF ටයර් එක කිලෝමීටර් 40000ක් වගේ දුවන්න පුළුවන්. මේ අර රොටේට් කරන විදිහට දාලා තිබ්බොත් හොඳයි. සාමාන්‍යයෙන් අතුලත් හොඳයි. ඊට තියෙනවා ෂීට් බෙල්ට් තුනක් ඇවිල්ලා තියෙනවා. බෙල්ට් නම් ඉතින් දාන්න යන්නේ නැහැ නේ කවුරුවත්. වාහන ඉඩකඩ තියෙනවා හොඳට. මෙතන කික් එක තියෙනවා. කික් එක මගේ අය පොඩි අදහසක් කියන්නම්. අර කලින් එක වගේ මේ අමාරු නෑ. මේක ස්ටාර්ට් කරන්න පුළුවන් ඇදලා හොඳේ. කට්ටිය පොඩ්ඩක් try කරලා බලන්න. සමහරව දන්නේ නැතුව වයින්න පුළුවන්. මේ ස්ටාර්ට් කරන්න පුළුවන් කික් එකෙමුත් normal හොඳේ. ට 2 stroke වල වගේම. ඊට පස්සේ දොර වෙනස් වෙලා තියෙනවා. දොරට ගොඩක් කට්ටිය හදි පරණ දොර දාන්න පුළුවන් දෙක. පරණ දොර දාන්න බෑ හොඳේ. මෙතන තියෙන්නේ ඔක්කොම යුනිට් එක සෙන්සර්ස් ඔක්කොම EFI යුනිට්ස් වල සම්බන්ධ. කුත්තාන බා මගේ රිවර්ස් ඕන් එකක් අය කරලා තියෙන්නේ මෙතෙන්ට. මෙන්න මේ රතු පාට කැලෙන් තමයි මේ ODV එක ස්කෑන් කරලා ගන්න පුළුවන්. ඕකේ ස්කෑන් කරනකොට ඉස්සරහටත් ලයින් එක තියලා තියෙන්නේ. මේ තියෙන සෙන්සර්ස්. මේ පැත්තේ සෙන්සර්ස් තියෙනවා. මෙතන තියෙනවා පෙට්‍රල් පම්ප් එකට යන ලයින් එක. ඒකට දාලා. මෙන්න මේ කෑල්ල තියෙන සේෆ්ටි ෆීචර් එකක් විදියට මේ මොකක් හරි වෙලා තෙල් වාහනේ පෙරilla වගේ ගියොත් තෙල් එන්න එක නවතිනවා. ඒකෙන් අර මේකෙන් තනි ප්ලග් එක තියෙන්නේ. තනි ප්ලග් එක පවර්ෆුල් කලින් එකේ දෙක ආවට මේක තනි එකෙන් පවර්ෆුල් තියෙන ප්ලග් එක හොඳේ. එන්ජින් වල ගැටලුවක් නැහැ. ඒක සම්පූර්ණම. මේවට ඔයිල් එහෙම අල්ලන්න යන්න එපා කට්ටිය හොඳේ. මේවට එක්ක වැක්ස් තියෙනවා සාමාන්‍ය සර්විස් වල. නැත්තම් එන්ජින් ක්ලීනර් වගේ ඒවා තියෙනවා හොඳේ. කවුරුවත් ඔයිල් අල්ලන්න එපා මේවට. ගොඩක් යනවා මෙන්න මෝටරේ දැන් එන එකේ නෑ හොඳේ අලුත් එකේ. මේ මෙතනක් තියෙන IC යුනිට් එකක්. අපේ එකේ මෝටරේ තිබ්බට මේ අලුත් එකේ නෑ. මෙන්න මෙතන ගොඩක් අහල් තිබු කට්ටිය මේ මෙතෙන්ට එන්නේ මේ CNG කියන්නේ ගෑස් වලින් දුවන්න පුළුවන් ඉන්දියාවේ. ලංකාවට කියලා ස්පෙෂල් රිවීල් එන්නේ නෑ හොඳේ. ඔය ලංකාවට මේ එවන්නේ ඉන්දියාවේ තියෙනවා තමයි CNG ලයින් එක ගලවල. දොර තියෙනවා මේ පැත්තේ දොර. මේ සේෆ්ටි මේවා ගලවන්න එපා කවුරුවත්. ගොඩක් ආරක්ෂිතයි සේෆ්ටි. ගොඩක් කට්ටිය ගලවලා දුවන දැකලා තියෙනවා අපි. මේ එහා පැත්තක තියෙනවා ඕන්නම් මේ එරම් කළු පාට රවුම තියෙන ලොක් එකක් දාගන්න පුළුවන්. ඒකට ඒක දාන්න එපා. ඒක සේෆ්ටි දිගක් තියන්න. ඒ පැත්තෙන් බැස්සොත් අවදානම්. මෙතන බ්‍රේක් එකේ තියෙනවා. මෙතන මේ වයර් එකක් තියෙනවා. දිස්වා බ්‍රේක් ලයිට් අඩු වුණොත් මේ ඉන්ඩිකේට් කරනවා. එන්න මේ කෑලි සම්පූර්ණයෙන්ම ඔයාලා මුලින් ගෙදර ගිහලා ගලවලා මේ වතුර ග්‍රීස් ටිකක් දාන වටේට නැත්තම් උතන මලකඩ එනවා අනිවාර්යෙන්. එන ගලවලා මෙතන දොර ගාවක් තියෙන එක ඇල්ලක් හොඳේ. මේ කණ්ණාඩි නම් අපි ගොඩක් වාර්තා කරා කණ්ණාඩි පේන්නේ නැහැ. ගොඩක් අලුත් වාහනේ. ওই ටික තමයි කියන් තියෙන්නේ. වාහනේ හොඳයි නිත්‍යවට වැඩිය. මේ කෙනෙක් ස්පෙයා පාර්ට්ස් ඒවා ඔක්කොම එක වාදී ආෆ්ටර් මාකට් ඒ කියන්නේ වට කවදා හරි වාහනේ දෙන්න උනත් පුළුවන් ගත්ත ගන්නට වගේ ගොඩක් බජාජ් තමයි රෙකමන්ඩ් කරන්නේ සාමාන්‍යයෙන්.
හොඳම දේ තමයි නේද අපි දරගෙන වාහනයක් දෙද්දි තියෙන්න එපා හොඳට. එහෙනම් අපි නවතිනවා. පුළුවන් නම් අපේ channel එක subscribe කරන්න. අපි ඉස්සරහට අනිවාර්යෙන් වීඩියෝ දාලා ඔයාලා දැනුවත් කරනවා මේ පිළිබඳ තොරතුරු.